බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට අපි මේ නිවන කරා යන ගමනේ නොයෙක් විදිහේ කරදර බාධා ඇති වෙන්න පුළුවන්. ඒ කරදර බාධා ඇති වෙනකොට ධර්මයෙන් පිහිටක් රැකවරණයක් පිණිස බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ආරක්ෂිත ක්‍රම තියෙනවා ධර්මයේ. අන්නේ ක්‍රම කීපයක් ගැන අපි චුට්ටක් විමසලා බලමු. බහලා ඇති ඔය ආඨානාටි සූත්‍රය. මේ ධර්ම මාර්ගය යනකොට අපි හිතුවේ නැති වුණාට අමනුෂ්‍ය කරදර එනවා. වෙනදට වඩා අපි මේ ඉන්න කාලය තුල හරියට අමනුෂ්‍යයන්ගෙන් කරදර තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙහෙම. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට ලෝකේ අකුසල් 3ක් බලවත් වෙනවා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. ඒ අකුසල් 3 ලෝකේ බලවත් වෙන්න මිනිස්යන්ගේ කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙනවා, සත්තු වගේ වෙනවා කියන මිනිස්සු. එහෙම වෙනකොට දෙවියන්ගේ රැකවරණේ මනුලොවට අහිමි වෙනවා කියනවා. එතකොට දෙවිවරුන්ගේ රැකවරණේ මිනිස්යන්ට අහිමි වෙලා යනවා. එහෙම දෙවියන්ගේ රැකවරණේ මිනිස්සුන්ට අහිමි වෙන්න සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා මේ දේශනාවේ තියෙනවා. මේකේ තියෙන අංගුත්තර නිකායේ මහා සාල කියන සූත්‍රය. අනාගතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණේ මිනිස්සුන්ට අහිමි වෙලා මිනිස්යන් අතරට සැඩ යක්ෂයන් යකුන් මුදා හරිනවා කියලා. ඒ දරුණු අමනුෂ්‍යෝ ගම් නගර නියම්ගම් ජනපදවල අරක් ගන්නවා කියන. ඒ නිසා අපි නොසිතුවට ඒ අමනුෂ්‍ය විපත් එන්න පුළුවන් අපිට. ඊළඟට අංගුත්තර නිකායේ තියෙන අනාගත බය කියලා සූත්‍රයක්. ඒ අනාගත බය කියන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි අනාගතය ගැන බියක් දකින්න කියනවා. ඒ බිය ඇති කරගන්නේ කොයි මොහොතේ මාව අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙයිද දන්නේ. මේ කෙලෙස් සහිතව අකුසල් කර කර ජීවත් වීම තුළ මේ මනුස්ස ලෝකේ කෙලෙස් සහිතව ඉඳීම තුළ කොයි මොහොතේ හෝ මාව අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. මං ඊට පෙර ධර්මය අවබෝධ කරගන්නවා කියලා වීරිය වඩන්න කියනවා. එතකොට අමනුෂ්‍යයන් ගැන හිතලා අනාගතේ බියක් දකින්න කියන කොයි මොහොතේ මාව ගොදුරක් වෙයිද දන්නේ. ඊට පෙර මං ධර්මය අවබෝධ කරගන්නවා කියලා වීරිය වඩන්න කියනවා. පින්වතුනි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වුණාට අපි ඉතින් සීල් රකින්නවා, අපි දන් දෙනවා, අපි පින්කම් කරනවා, ඔය අමනුෂ්‍යෝ කොහේ අපිට කරදර කරන්නද කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙම හිතනවනේ. අපි පැත්තක තියමු. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පොයේ දවසක එලිමහනේ භාවනා කරනවා. පොයේ දවස කියන්නේ හඳ පායපු දවසක්නේ. මුගලන් හාමුදුරුවෝත් ඒ අසලම භාවනා කරනවා. හැබැයි උන්වහන්සේලා දෙනම එදා උදේම පැම් පහසු වෙලා නාලා වෙනද වගේ නෙමෙයි හිස හොඳට හිස රැවුල් බාලා ඉන්නේ. දැන් අද මේ දවස ගානේ හිස රැවුල් බෑවට ගොඩක් ස්වාමීන් වහන්සේලා බුදුහාඳුරේ කාලේ දෑඟුලක් වගේ ප්‍රමාණයක් වැවෙන්න අරිනවා. බොහෝ අය. දෑඟුලක් කියන අඟල් දෙකකට ටිකක් අඩුයි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කැලෑවල් වල බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා දවස ගානේ මේ හිස රැවුල් බාගෙන හිටලා නැහැ. එතකොට දැන් එදා පොයේ දවසක් හොඳට හිස රැවුල් බාලා එලිමහනේ භාවනා කරනකොට හඳ එළියට සාරිපුත්ත හාමුදුරුවෝ ටිකක් සුදු පාට රන්වන් පාට කෙනෙක්. උන්වහන්සේගේ හිසට හඳ එළිය වැටිලා හිස දිලිසෙනවා. දිලිසෙනකොට එතනින් මහ රාත්‍රී යනවා යක්කු දෙන්නේ. අහස යන්නේ යක්කු දෙන්න යනවා උතුරු දිශාව ඉඳන් දකුණු දිශාවට යනවා. යනකොට එක යකෙක් අර සාරිපුත්ත හාමුදුරන්ගේ හිසට හඳ එළිය වැටලා තියෙන ආකාරය දැකලා කියනවා අනිත් යකාට කියනවා "ඒ බලාපංකෝ අර ශ්‍රමණයන් වහන්සේගේ හිස දිලිසෙනවානේ. දෙමු දහනවා පාරක් වලට." එහෙම කියද්දී අනිත් යකා කියනවා "නෑ නෑ ඔය ශ්‍රමණයා ඔහොම හිටියට මහා ගුණවන්ත කෙනෙක්. හරි පින්වන්ත කෙනෙක්. අපිමයි අමාරුයි වැටෙන්නේ. අපි යන ගමන යන් කීවා." "නෑ බං ගහලම යන් කීවා." ඔන්න යක්කුන්ගේ හැටි. දෙකක් දීලම යන් කිය ඔළුවට. අනිත් යකා දෙවනි පාරත් කිව්ව "නෑ නෑ අපි අමාරුයි වැටෙනවා. අපි යන ගමන යන් අපි ඔක අතැල්ලා යන් කීවා." "පොඩ්ඩක් කොහොම හිටපන්කෝ මං එකක් දෙන්න" කියලා අර යක්ෂයා මොකද කරේ? අර එපා කියද්දි එහෙම වේගෙන් අහසට පැන නැගලා උඩ ඉඳන් පහළට වේගෙන් ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහරක් ගැහුවා කියන.
ඒ පහර ගහනකොටම යක්ෂයා යක්ෂ ආත්මෙන් චුත වෙලා නිරයට වැටෙනවා. මේක සංයුත්ත නිකායේ තියෙන දේශනාව. අර පහර ඔළුවට ගහනකොටම යක්ෂයා යක්ෂ ආත්මෙන් චුත වෙලා කෙලින්ම නිරේ වැටෙනවා. එතන භාවනා කර කර හිටිය මුගලන් හාමුදුරුවෝ. උන්වහන්සේ 이르දිවන්තයි. උන්වහන්සේ දැක්කා. දැකලා මුගලන් හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා සාරිපුත්තේ ඉවසන්න පුළුවන්ද? සාරිපුත්තයන් වහන්සේ දරා ගන්න පුළුවන්ද? මේ දැන් යකෙක් ඔබ වහන්සේ ඔළුවට පහරක් ගැහුවා කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මොග්ගල්ලාන මට පොඩ්ඩක් ඔළුව නම් යන්තම් රිදෙනවා වගේ තමයි. ඒක එච්චර ගාණක් නෑ ඉවසන්න පුළුවන් කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා මේ සාරිපුත්තයන් වහන්සේට මේ යක්ෂයා ගහපු පහර සාමාන්‍ය මිනිස්සෙකුට වැදුනා නම් හිස හත් කඩකට පුපුරලා එතන මැරෙනවා කියන. ඇතෙකුට ගැහුවා නම් වේගෙන් අහසට පැන නැගලා පහළට ඇවිල්ලා ගහපු පාර ඇතෙකුට වැදුනා නම් ඇතා මැරලා වැටෙනවා කියන. ඉච්ඡර වේගවත් පහරක් ගහලත් මේ සාරිපුත්තයන් වහන්සේට පොඩි වේදනාවයි දැනෙන්නේ. ඉවසන්න පුළුවන්. උන්වහන්සේට ඒක ගාණක් නැහැලු. ඒ කියන්නේ මේ සාරිපුත්තයන් වහන්සේ මහා පින්වන්ත ගුණවන්ත කෙනෙක් නේ කියලා සාදුකාර දෙන මුගලන් හාමුදුරුවෝ.